අපි කතා කර කර හිටියේ වැඩිහිටියන් අතර සුලභව දකින්න ලැබෙන දුබලතාවය කියන කාරණය. මේ දුබලතාවයට අපි වෛද්‍ය විද්‍යානුකූලව නම් ෆ්‍රේල්ටි කියන වචනේ තමයි පාවිච්චි කරන්නේ. මම මේක බොහොම සරලව කියා දුන්නොත් ඔබ දැකලා ඇති දැන් වයස අවුරුදු 80 පුද්ගලයන් දෙන්නෙක් ගන්න. එක්කෙනෙක් ඉන්න පුළුවන් හොඳට සෞඛ්‍ය සම්පන්නව ක්‍රියාශීලීව ඇවිදින්න යනවා යම්කිසි දුරක් දිනපතා ඒ වගේ ප්‍රතිරෝධී ව්‍යායාම මොනවා හරි කරනවා. එහෙම හොඳ කෑම ගන්නවා. එහෙම තමන් බොහොම ස්වාධීන වැඩිහිටියෙක් ඉන්න පුළුවන්. තව කෙනෙක් අවුරුදු 80 දී ලෙඩ රෝග ගණනාවක් එක්ක බොහොම සෞඛ්‍ය පිරිහිලා සමහරක් වෙලාවට රෝද පුටුවක් භාවිතා කරන්න පුළුවන්. මේ වගේ වැඩිහිටියන් ඉන්න පුළුවන්. එතකොට මොකද්ද මේ වෙනස? දෙන්නගෙම වයස අවුරුදු 80යි නම් ඕන් දෙදෙනාට මේ අර දුබලතාවයක් එක්කෙනෙකුට තියෙන්නත් අනිත් කෙනාට දුබලතාවය නැති වෙන්නත් හේතුව මොකද්ද? මෙන්න මේක අපි විමසලා බලුවොත් මොකද අපි බලාපොරොත්තු වෙන්නේ ගුණාත්මක වැඩිහිටියන් බිහි කරන්නනේ. එතකොට මේකට මේ වගේ යන්නේ නැතුව අර සෞඛ්‍ය සම්පන්න ක්‍රියාශීලී වැඩිහිටි වියකට ඔබේ ගෙදර ඉන්න වැඩිහිටියව සූදානම් කරන්න කොහොමද කියලා අපි හිතුවොත් ඒකෙදි අපි නිතිපතා කරන මේ පොඩි දේවල් ටිකක් තමයි අර විශේෂ තීරණාත්මක වැඩිහිටි වියකට අපිට ලැබෙන උදව් කරන්නේ. දිනපතා විනාඩි 30ක් ඇවිදීම. ඒක තමයි ප්‍රධානම දෙයක්. ඊළඟට ව්‍යායාම ගත්තාම අපි හුඟක් අය මේ ඇවිදින එක කරත් කරන්නේ නැති ව්‍යායාම තමයි ප්‍රතිරෝධී ව්‍යායාම කියන එක. ඒ කියන්නේ අර ඇඟේ මාංශ පේශීන් ශක්තිමත් කරන ව්‍යායාම. එතකොට ඒ ව්‍යායාම වැඩිහිටියන්ට ඉතාමත් වැදගත්. විශේෂයෙන්ම වයස අවුරුදු 60ට වැඩි කෙනෙක් නම් මේ ප්‍රතිරෝධී ව්‍යායාම වල නිරත වීම ඉතා වැදගත්. ඊළඟට බැලන්ස් එක පවත්වා ගැනීමේ ව්‍යායාම. එතකොට මේ වැඩිහිටියන්ට බැලන්ස් එක කියන එක නැති වුණාම තමයි ඔවුන් වැටෙන්නේ. අපි කියනවා වැඩිහිටියෙක් නම් වැටෙන්න දෙන්නම එපා. මොකද වැටුනහම තමයි ඔවුන්ගේ ඊළඟ ප්‍රශ්න ටික පටන් ගන්නෙ. එතකොට මේ වැඩිහිටියන්ට අපි දන්නා අස්ථි බිඳුමක් වුණොත් වැඩිහිටියෙකුට කොයිතරම් බරපතලද ඒක මුළු පවුලට වැඩිහිටියාට හැම දෙනාටම. එතකොට මේ ව්‍යායාමවල නිරත වීම ප්‍රතිරෝධී ව්‍යායාම බැලන්ස් එක පවත්වා ගන්න ව්‍යායාම මෙන්න මේ වගේ ව්‍යායාම වල නිරත වීම වැඩිහිටියෙකුට ඉතා වැදගත්. ඒ වගේම ගුණාත්මක වැඩිහිටියක් ගත කරන්න නම් ප්‍රෝටීන බහුල ආහාර, විටමින් D හා කැල්සියම් අඩංගු ආහාර ගැනීම ඉතා වැදගත්. ඒ වගේම තමයි නිින්ද හා ජලය. වැඩිහිටියේදී ප්‍රමාණවත් පැය 8ක පමණ නිින්දක් එක දිගට ලබා ගැනීම ඉතා වැදගත්. හා ජලය පානය කිරීම. ඔබේ ශරීරයේ සියලුම අවයව හොඳින් පවත්ව ගන්න නම් මම අර කලින් කිව්වා වගේ පිපාසය එනකන් ඉන්නේ නැතුව හිතලා අපි මේ වෙලාවට ජලය පානය කරනවා කියලා පැය දෙකකට වරක් පමණ නිරන්තරයෙන් ජලය පානය කිරීම. මෙන්න මේ දේවල් අපි වැඩිහිටියන්ට අපිට හරි මතක් කරලා දීලා කියා දීලා කරවන්න පුළුවන් නම් ඔවුන්ගේ වැඩිහිටි විය ගුණාත්මක වැඩිහිටියක් වියක් බවට පත් කරගන්න අපිට උදව් කරන්න පුළුවන්.